හැරමිටි පානේ තියෙනවා. හැරමිටි පානේ තියෙනවා පොඩි ගලක්. එතකොට ඒ ගලේ ඔළුව ගහ හුණු පොඩ්ඩක් ගාලා ඔළුව පොඩ්ඩක් තියලා වන්දනා කරලා ඒ ප්‍රාර්ථනා කරන අපි සිරිපතුලේ වන්දනා කරන්නේ කරන දේවල් තියෙන එකක් තමයි බිම තියලා බිමට සුදු දෙදි කැලක් දාලා තමයි වන්දනා කරන්නේ. ඔළුව සුදු දෙදි කැලක් ගැට ගන්නවා වන්දනා. මේ ටික හරියට කරන්න මෙතනින් එහාට වතුර නැහැ. තේරෙනවද? මෙතනින් එහාට වතුර නැහැ. වොෂ්රූම් නැහැ. මෙහිඳ වතුර ඔක්කොම නියන්නේ. කට වරද්ද ගන්න එපා. ටොපි කොලයක්වත් දාන්න එපා. ටොපි කොලයක්වත් දාන පිස්තාවේ යන පන්සල් වල පන්සල් අරගෙන තමයි යන්නේ ගමන. තේරෙනවද? උත්තරයි කියන්නේ. සොන්නස් ඒකට මම මේ මේගොල්ලෝ නැවට පස්සේ මම ඔය කරට සල්ුවක් දාලා සුදු සල්ුවක් කරට නාලේ වුණාම සුදු සල්ුවක් දාලා එතන තියෙන සමන් දේවල් එතෙන්ටත් කියන්නේ මේ එතෙන්ටත් වන්දනා කරලා ආශිර්වාද ඉල්ලගන්න. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් තමයි ඒකට මේ පල්ලෙහාට ගිහින් තමයි පින් දෙන්නේ. කියන්න අපේ අතින් කට වැරද්දක් වුණා නම් අපේ අතින් වරද්දක් වුණා අපිට සමා වෙන්න අපිට ගෙදරට යනකම් මේ ආරස්සාව දෙන්න. එච්චරයි කියන්නේ. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම් දෙපාරක් කෝඩු යන්න ඕනේ. පළවෙනි වතාවෙන් තමයි මේ කරන දේවල් ටික හරියට මේවා කවුරුත් කියලා දෙන්න කොච්චර නඩ 100ක් ආවත් ඔකට නිකන් පොඩි නඩයක් එක්ක එන්න බලන්න කියලා දෙයිද ඔකට. පරණ අම්මලා දන්නවා. මේ වැඩ පිළිවෙලේ පරණ අම්මලා දන්නවා. ඒ වුණාට කවුරුත් කියලා දෙන්නේ නැහැ. මේ ටික හාමුදුර කෙනෙක් හැරෙන්න වෙන කවුරුත් කියලා දෙන්නේ නැහැ. මෙතනින් එහා වැඩ ටික තියෙන ඔකට ගියතේ මොකෝ ගිය කටවද්ද ගත්තොත් කකුල පෙල්ලෙනවා යනවා. කකුල අනිවාර්යෙන් පෙල්ලෙනවා. මොකද සම්බන්ධය හාන්න පුළුවන් දේ බීලා කාලා එහෙම නෙමෙයි මස් මාළු කන්න නැතුව තුන්නේ මස් මාළු කන්න නැතුව තමයි පේ වෙලා තමයි මේක ගමන යන්න ඕනේ. එහෙම කරලා තමයි යන්නේ. ඔකට දැන් මොන කඩේකින් ආවොත් මස් මාළු නැතුව එළවලු කෑමක් කියලා කන්න ඒව කාලා තමයි කරුණා ගන්න. ගෙදර ගියාන් පස්සේ මස් මාළු කෑවට කමන්නේ. මේ යනකොට පේ වෙලා යන්න ඕනේ. දැන් තියෙන සීත කකුලෙන් නාලා තේ වෙන්න සුදු ඇඳුමක් අඳිනවා නම් උඩහාට කියලා අඳින්න. ඊට පස්සේ දැන් ඔකට්ටිය යනකොට බලන්න ෆොටෝ එකක් හරි ගහගන්න ඉදිකට පානේ කීයක් තියෙද බලන්න කුණු බක්කේ වල පඳුරු. ගොඩක් කට්ටියක ගොඩක් ඒවා තියෙන්නේ පඳුරු කුණු බක්කේ වල. ඒව නෙමෙයි බාරහාර කරපු කට්ටිය ඔව ගලවන්න නැතුව ගියම ඔය කට්ටියටම තමයි හොඳ නැත්තේ. මේවා කරන්නේ ඔය කට්ටියට කරදරයක් නැතුව යන්න. තේරෙනවද? මේවා මේවා විකාර කරන්න එහෙම බෑ. මොකෝ බුදුහාඳුනන්ට සිල්පතුල. අපි කියන්නේ දකුණ වම කකුල. ඒ කියන්නේ වම පාදයේ තමයි බුදුහාඳුර ලංකාවට ඇවිල්ලා තිබ්බේ. ඒක වන්දනා කරන් තමයි අපි යන්නේ. එතකොට බුදුහාඳුර ඒ කාලේ යනකොට ඒ කාලෙන් යනකොට ලොකු මේ සිවුරු ඉරුණාම් පස්සේ මහලා තියෙන ඔතනින්. ඔය ඔතනින් අරල්ලු මහලා තියෙන. සිවුරු අනම් මම බුදුහාමුදුරේ ඒ කාලේ යනකොට වඩිනකොට මේ නූලකින් අරල්ලු සිවුරක් මහගත්තා කියලා. ඒක තමයි මේ නූලක් හදින. කාට හරි මේ හාමුදුරු කෙනෙකුට හරි ගිහි කෙනෙකුට හරි මහ ගන්න තමයි ඔය දුකට පානේ අත්දන්නේ. තේරුණාද? එතකොට බුදුහාමුදුරේ යන කාලෙත් මේ සිවුරු මහල්ලු ගියේ. ඉස්සර සිවුරු තිබ්බේ නැහැ. මලමිනිය උත්තර ගිහින් දාන සිවුරු වරන් තමයි පඬු පොළ බුදුහාමුදුර ඇඳලා තියෙන්නේ. ඒ වගේ මේවා අපි මේ කරන්නේ හැමෝගෙම යහපතට. මේවා කියලා දෙන්නේ හැමෝගෙම යහපතට. අපි දැනගන්න ඕනේ කටවරද්ද ගන්න තු යන්නේ. තේරුණාද? හරි. ඒක සාර්ථකයි. අපිට